හොඳයි. එතකොට මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ පළවෙනි කොටස බැලුවොත් දෙවෙනි කොටස ඇත්තටම දර භාවිතා කරන නිවෙස් සංඛ්‍යා 24ක් ගෑස් භාවිතා කරන නිවෙස් සංඛ්‍යා 48ක් අපිට ඕනේ ගෑස් පමණක්. අන්න එතන වෙනස තේරෙනවද? කියන්නේ ගෑස් භාවිතා කරන නිවෙසුයි ගෑස් පමණක්. මොකද්ද එතන වෙනස? අපි ගෑස් භාවිතා කරන නිවෙස් මෙතන අඳුරු කරලා තියෙන්නේ. කොහේද? කොළ පාටින් ලකුණු කරලා තියෙන්නේ ගෑස් භාවිතා. රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ ගෑස් පමණක්. දැන් ඒ ටික තමයි අපිට ඕනේ. එතන ඇතුළට කීයක් එනවද කියලා. පිට මුළු එකේම ගත්තොත් අවයව 60ක් තියෙනවා නේ. මුළු සාම්පල් ස්පේස් එකම ගත්තොත් මුළු ඔක්කොම ටික ගත්තොත්. හරි. ඔක්කොම නිවෙස්. හරි. ඊට පස්සේ දීලා තියෙනවා දර භාවිතා කරන කට්ටිය 24ක්. හරි. ඒතර දර පමණක් භාවිතා කරන කට්ටිය. ඒක කොහොමද? ඒ කියන්නේ මෙන්න මේ කොටස අපි ඒක දන්නේ නැහැ ඇත්තටම. අපි ඒක දන්නේ නැහැ. අපි දන්නේ කහ පාට එක දර භාවිතා 24යි. ඊට පස්සේ ගෑස් භාවිතා කරන අය 48ක් ඉන්නවා. දැන් අපෙන් අහන්නේ ගෑස් පමණක් භාවිතා කරන කට්ටිය. හරි. ඒතර පිට පහකුත් ඉන්නවා. දැන් මෙතන 24යි දැන් මෙහෙම හිතන්නකෝ 60නේ මුඩු ගාන 60න් මං ඒ 24 අයින් කරොත් එන්නේ මොන කොටසද? අන්න එහෙමයි මේක බලන්න ඕනේ පොඩ්ඩක්. හරිද? ඉන්න මම පෙන්නලා දෙන්න පොඩ්ඩක්. මේක ගොඩක් වටින අවස්ථාවක් ඇත්තටම. මෙහෙමයි. හොඳට බලා ගන්න. දැන් මේ වෙන් සටහනේ අපිට ඕනේ මෙන්න මේ කොටස. ඔය කොටස ඕනේ. ඔය කොටස කොහොමද ගන්නෙ? ඒ කියන්නේ ප්‍රශ්නේ. හරි. ඒකට මුළු වෙන් සටහනම ගත්තොත් මුළු සාම්පල් ස්පේස් එකම ගත්තොත් මේ වගේ අපි ඒ අවයව ප්‍රමාණය දන්නවා. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එතන 60යි. එතන 60ක් නිවෙස් 60ක් තියෙනවා මේ මුළු නිවෙස් ප්‍රමාණය 60යි. ඒ වගේම තව දෙයක් අපි දන්නවා මෙතන එළියේ ඉන්නවා පහක්. ඒකත් මම අඳුරු කරලා පෙන්නන්නම්. මෙතන පහක් ඉන්නවා එළියේ. දැන් ඒ 60යි මේ 5යි මේ එළිය ටික අයින් කරොත් මොකද්ද ලැබෙන්නේ? එතන එළිය පහක් ඉන්නවා. හරි. ඒතර එළිය ටික අයින් කරොත් 60න් 5ක් අයින් කරොත් අපිට ලැබෙනවා මේ ඇතුලේ සෙට් එක මේ ටික. ඒතර එතන 60 ඍණ 5යි කියලා අපිට ගන්න පුළුවන් නේ. 60 ඍණ 5 55යි. ඒතර ඔය රෝස පාට කොටස ඇතුලේ නිවෙස් 55ක් නිරූපණය වෙනවා එතන. හරි. ඊට පස්සේ තව එකක් දන්නවා අපි 24ක්. අපිට දීලා තිබ්බ මෙතන ඒ මොකද්ද? දර භාවිතා කරන කට්ටිය 24ක් දීලා තිබ්බා. ඒකත් මම පොඩ්ඩක් මෙතන ලකුණු කරොත් ඒක ගන්න පුළුවන් අපිට මේ ආකාරයට. මේ සෙට් එක 24යි. දැන් හොඳට බලා ගන්න. එතන 24යි. ඔය රෝස පාට කොටසින් මේ දම් පාට කෑල්ල අයින් කරොත් මොකක්ද වෙන්නේ? අයින් කරොත් මොකද වෙන්නේ? එතකොට එනවා මෙන්න මේ කොටස. අපිට අවශ්‍ය කොටස එනවා නේද එතකොට? දැක්කද? අවශ්‍ය කොටස වෙන්නේ 55න් 24ක් අඩු කරාම එන ප්‍රමාණය. හරිනේ? එතකොට 55 ඍණ 24. ඒක දැන් අපි 55 ගැන අපි මැදදී හොයාගත්තා කියන්නේ අපි ඔක්කොම ටික එකට ලිව්වොත් ඒ කියන්නේ අපි කරපු දේවල් ටික මෙතන ඇත්තටම උත්තරේ දැන් 55 ඍණ 24. එතකොට ඒ උත්තරේ 26යි 31යි නේද? 31ක් එනවා. මේ ටික 55 මෙහෙම එකපාර ලියන එක සාධාරණ නෑ. එතකොට පේන්නේ නෑ මම මොකද කරේ කියලා.
හරි. ඒ දීලා තියෙන අගයන් වලින් කියොත් 60නේ දීලා තිබ්බේ. ඒතර මොකද කරේ 60න් 5ක් අඩු කරලා මැද කොටස ගත්තා. ඊට පස්සේ ඒකෙන් අයින් කරා දර භාවිතා කරන කට්ටිය. 24ක් අයින් කරා. ඔහොම තමයි ගත්තේ ගෑස් පමණක් භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව. ඒක පොඩ්ඩක් ලියන්න මෙතන. ගෑස් පමණක් භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව. එහෙමයි මේ ගණන් හදන්නේ. ඒ කියන්නේ රීජන්ස් ෂේඩ් කරන මේ අඳුරු කරන හැකියාව හොඳට තියෙන්න ඕනේ. හරි පොඩ්ඩක් එකපාර නෙවෙයි ටික ටික ඇඳලා බලන්න. ඊට පස්සේ පුළුවන් එකපාර උත්තරේ ගන්න. මුලින්ම පොඩ්ඩක් ඇඳලා පුරුදු වෙන්න ඕනේ මේ වගේ පොඩ්ඩක් පාට කරලා. හරි. කියන්නේ කොතනද අපි මොන ප්‍රදේශය ගැනද අපි කතා කරන්නේ කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. හරි. ගෑස් පමණක් භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව. හරි. ඒතර මම හිතනවා එතනින් අපිට ගොඩක් දේවල් ලේසි වෙනවා කියලා. හරි. මම පොඩ්ඩක් ඒක ගැනත් කියන්නම්.